අනේ බබාට ලස්සන පින් වපරයක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ බබාගේ ඇස් දෙක මෙහෙම දකිනවද? ඉතින් අද අපි කතා කරන්න යන්නේ වපර ගැන. මුලින්ම මතක් කරන්න ඕනේ මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරන්න මතක් කරලම මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට notification එකක් ලැබෙන්න. ඉතින් වපර කියලා කියන්නේ ගොඩක් වෙලාවට කුඩා දරුවන් අතර දැකිය හැකි ඇස් දෙක එකම දිශාවකට යොමු නොවි වෙනස් දිශාවන් දෙකකට යොමු වීම වපරයක් කියලා කියනවා. එහෙම නැත්නම් අපි strabismus squint කියලාත් අපි හඳුන්වනු ලබනවා. උපතින් හෝ ළමා කාලයේදී ඇතිවිය හැකි තත්වයක් තමයි මේ වපර කියලා කියන්නේ. දරුවෙකුට වපරයක් ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. එයින් කිහිපයක් කියනවා නම් ඇස් පේශිවල අසමතුලිතතාවය. ඇස එහා මෙහා චලනය කරන පේශිවල ක්‍රියාකාරීත්වය එකිනෙකට නොගැලපීම නිසා මේ වපර තත්වයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙනීමේ දුර්වලතා, දුර නොපෙනීම හෝ ළඟ නොපෙනීම වැනි දෝෂ නිසා එක් ඇසකට වැඩි වෙහෙසක් දීමට සිදුවීම නිසාත් වපර තත්වයක් ඇති වෙන්න පුළුවන්. ස්නායු පද්ධතියේ ගැටලු, මොළයේ සිට ඇසට පණිවිඩ රැගෙන යන ස්නායු වල ඇතිවන දුර්වලතා නිසාත් මේ තත්වය ඇති වෙන්න පුළුවන්. ප්‍රවේණිගත සාධකයක් ගත්තොත් පවුලේ වැඩිහිටියන්ට වපරය තිබීම නිසා දරුවන්ටත් ඒ තත්ත්වයේ බලපෑමට හැකියාවක් තියෙනවා. ඊළඟට මෙහි ඇති අවදානම මොකද්ද? ඇත්තටම ගොඩක් වෙලාවට හිතනවා වපරයක් කියලා කියන්නේ ජීවිත අවදානමක් නෑනේ. ඒක නිසා ප්‍රශ්නයක් නෑනේ. ඕක පින් වපරයක් තමයි තියෙන්නේ. ඒ ගැන හිතන්න එපා. ඕක ලස්සනයි දරුවට. එහෙම නෙමෙයි. ඔයා හිතන්න ඔයාගේ දරුවගේ මුළු අනාගතයම විනාශ වෙන ඔයා වපරය ගැන සැලකිලිමත් උනේ නැත්තම්. වපරය නිසි කලට ප්‍රතිකාර නොකළොත් අලස ඇස, ලේසියයි, ඇම්බ්ලියෝපියා තත්ත්වය ඇතිවිය හැකි. මෙහිදී මොළයේ විසින් වපර ඇසෙන් ලැබෙන රූප ප්‍රතික්ෂේප කර හොඳ ඇසට පමණක් හුරුවීම නිසා වපර ඇසේ පෙනීම ස්ථීරවම දුර්වල වෙන්න පුළුවන්. ලයිසන් එකක් ගන්න ගියාම, දරුවා ජොබ් එකක් කරන්න ගියාම අනාගතයේදී එන ප්‍රශ්නවලට දරුවට මුහුණ දෙන්න වෙනවා දෙමව්පියන් එක්කම. සමහර වෙලාවට දරුවට තනියෙන් මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයන් මගහරවා ගන්න දෙමව්පියන් විදිහට අපිට කරන්න තියෙන්නේ දරුවගේ මෙහෙම තත්ත්වයක් තියෙනවා නම් අපි මූලික ප්‍රතිකාර වලින් මේ තත්ත්වය හොඳ කරගන්න පුළුවන්. ඉතින් මොනවාද ප්‍රතිකාරකම? දරුවාගේ වපරේ සඳහා ප්‍රතිකාර තීරණය කරනු ලබන්නේ අක්ෂි වෛද්‍යවරයෙකු, දෘෂ්ටි විශේෂඥවරයෙකු විසින්. පොදුවේ සිදු කරන ප්‍රතිකාර ක්‍රම කිහිපයක් කියනවා නම් ඇස් කණ්ණාඩි උපැස්යුවලක් අපි නිර්දේශ කරන්න පුළුවන් පෙනීමේ දෝෂ නිසා ඇතිවන වපර සඳහා. ඊට අමතරව ඇස වසා තැබීම, අයි පැචින් කරනවා අපි. හොඳින් පෙනෙන ඇස ටික වේලාවක් වසා තැබීම මගින් දුර්වල ඇස, වපර ඇස ක්‍රියාකාරී කිරීමට පෙළඹවනවා අපි මේ විදිහේ ප්‍රතිකාර ක්‍රමයක් පාවිච්චි කරලා. ඇස් සඳහා ව්‍යායාම ලබා දීම, ඇසේ පේශි ශක්තිමත් කිරීම සඳහා ව්‍යායාම ලබා දෙනවා. මේ කිසිම දෙයකින් අපිට දරුවාගේ ඇස් දෙක හොඳ කරගන්න බැරි වුණොත් අපි කුඩා ශල්‍ය කර්මයක් සිදු කරනු ලබනවා ඇසේ පේශි සැකසීම සඳහා. මේ ප්‍රතිකාර ක්‍රම තමයි ප්‍රධාන වශයෙන් අපි සිද්ධ කරනු ලබන්නේ. ඉතින් වැදගත්ම කාරණාව තමයි දරුවාගේ ඇසේ සුළු හෝ අස්වාභාවික වෙනසක් දුටුවහොත් හැකි ඉක්මනින් දෘෂ්ටි විශේෂඥවරයෙකු, අක්ෂි විශේෂඥවරයෙකු වෙත යොමු කිරීම ඉතාමත්ම වැදගත්. මුල් අවධියේදී හඳුනා ගැනීමෙන් මේ වපර තත්වය සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. ඉතින් සුව කිරීමේ හැකියාව තියෙන නිසා අපි ඔබ සියලු දෙනාගෙම ඉල්ලා සිටින්නේ ඔබේ දරුවාගේ මෙහෙම තත්වයක් තියෙනවා නම් දරුවාව අක්ෂි වෛද්‍යවරයෙකු, දෘෂ්ටි විශේෂඥවරයෙකු වෙත යොමු කරලා ඒ අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. එතකොට දරුවාගේ අනාගතය ලස්සනට දිදුලවන්න පුළුවන් වෙනවා. ඉතින් අමතක නොකර මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මතක් කරලම bell icon එක click කරන්න.